ආයුබෝවන් සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා Beauty Hub.lk YouTube channel එකට. ඉතින් වෙනද වගේම අලුත් වීඩියෝකින් මම ඔයාලව හම්බෙන්න ඇවිත් ඉන්නවා. අද මම කතා කරන්නේ වගේ ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න, ඩෙඩ් ස්කින් එක රිමූව් කරගන්න. ඒ වගේම white heads black heads තියෙනවා නම් මෙන්න මේ දේවල් අඩු කරලා හොඳ බ්‍රයිට්නින් ස්කින් එකක් ගන්න යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ බොඩි එකේ ඩාර්ක්නස් තියෙනවා නම් අන්ඩ්‍රාම්ස් වෙන්න පුළුවන්, බෙල්ල, වැලමිට, දන හිස් මෙන්න මේ වගේ සෙන්සිටිව් ඒරියාස් වල ඔයාගේ ඩාර්ක්නස් තියෙනවා නම් මේ දේවල් අඩු කරන්නත් මෙන්න මේ ප්‍රොඩක්ට්ස් දෙකට පුළුවන්. ඉතින් ඔයාලා හරි විදිහට පාවිච්චි කරනවා නම් මේ ප්‍රොඩක්ට්ස් දෙක මේ කියපු හැම ප්‍රශ්නයකටම විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ The Ordinary brand එකේ එන glycolic acid toning solution එක, ඒ වගේම AHA 30% BHA 2% අන්තර්ගත peeling solution එක ගැන. ඉතින් අපි බලමු මේ products දෙක මොන විදිහටද පාවිච්චි කරන්නේ, ඒ වගේම මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොන වගේද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ළඟම තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ videos ආපු ගමන් බලන්න. ඔයා ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදන සොයන කෙනෙක්ට ගුණාත්මක තත්ත්වයෙන් උසස් ස්කින් කෙයා, හෙයා කෙයා, බොඩි කෙයා වගේම බියුටි සම්බන්ධ ඕනෑම ගැටලුවකට අවශ්‍ය නිෂ්පාදන සහ ඒ මගින් හොඳම ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදන රසක්ම දැන් beautyharbour.lk වෙතින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමතිම නිෂ්පාදන තෝරගන්න පහළ link එකෙන් beautyharbour.lk වෙත දැන්ම පිවිසෙන්න. ඉතින් අද මම කතා කරන්නේ The Ordinary brand එකේ එන glycolic acid toning solution එක, AHA 30% BHA 2% අන්තර්ගත peeling solution එක. ඉතින් මේ products ගොඩක් දෙනෙක් පාවිච්චි කරන දැන්ටත් කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම මේ වෙනකොටත් පාවිච්චි කරන අය ඉන්නවා. ඒ වගේම පාවිච්චි කරලා results ලැබිච්ච අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඉතින් මම අද කතා කරන්නේ මේක පාවිච්චි කරලා results ලැබුණු නැති, ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න කැමති නමුත් බයෙන් ඉන්න ඔයාලට. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දෙක අපිට අපේ ස්කින් එකේ තියෙන පොදු ගැටලු ගොඩකට ප්‍රයෝජනවත් වෙනවා. ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක රිමූව් කරගන්න. ඒ වගේම ඩාර්ක් පැචස් අඩු කරගන්න. ඒ වගේම white heads black heads තියෙනවා නම් ඒ දේවල් අඩු කරගන්න. ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න. ඒ විතරක් නෙවෙයි අපේ ස්කින් එකේ අන්ඩ්‍රාම්ස් ඩාර්ක් වෙලා, වැලමිට, දන හිස්, ඇඟිලි පුරුක්, ඒ වගේම සෙන්සිටිව් ඒරියාස්, බිකිනි ලයින්ස් වෙන මේ දේවල් සාමාන්‍යයෙන් ඩාර්ක්නස් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩාර්ක්නස් එක අඩු කරගන්න, ඒ වගේම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපේ ඇඟේ ස්ට්‍රෝබෙරි ස්කින් කියලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අපි ෂේව් කරොත් එහෙම වැක්ස් මෙන්න මේ දේවල් කරාට පස්සේ අපේ හේර්ස් රිමූව් කරාට පස්සේ අපේ ස්කින් එකේ ඇතිවෙන තත්ත්වයක් ස්ට්‍රෝබෙරි ස්කින් වගේ එන තත්ත්වයන්. ඉතින් මෙන්න මේ දේවල් අඩු කරගන්නත් අපිට මේ ප්‍රොඩක්ට් එක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද අපි කතා කරමු මේ ප්‍රොඩක්ට්ස් මොන විදිහටද පාවිච්චි කරන්නේ, ඒ වගේම මේකෙන් හරිම විදිහට රිසල්ට් ලබා ගන්න අපි කොහොමද මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න හොඳම විදිහ කියලා. අපි මුලින්ම කතා කරමු මේ The Ordinary brand එකේ එන glycolic acid toning solution එක. මේක මුලින්ම ආවේ glycolic acid toning solution කියලා. මේක දැන් නම වෙනස් කරලා තියෙනවා glycolic acid exfoliating toner කියලා. එක්ස්ෆෝලියේටින් ටෝනර් කියලා කියන්නේ අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක එක්ස්ෆෝලියේට් කරන්න පුළුවන් විදිහට එන ටෝනින් සොලියුෂන් එකක්. ඉතින් මේකට පුළුවන්කම තියෙනවා අපේ ස්කින් එකේ තියෙන මැරුණු සෛල ස්මූත්ලි අයින් කරන්න. ඒ වගේම ස්කින් එකේ තියෙන ඩාර්ක් පැචස්, white heads, black heads මෙන්න මේ දේවල් අඩු කරලා ස්කින් එක බ්‍රයිට්නින් කරන්න. ස්කින් එකේ uneven texture එකක්, ඩල් ගතියක් තියෙනවා නම් ඒ දේවල් අඩු කරලා ස්කින් එක බ්‍රයිට්නින් කරන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එකට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේකේ කතා කරමු මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් මොන විදිහටද කියලා තියෙන්නේ. ඉතින් මේකේ අන්තර්ගත වෙනවා glycolic acid 7%. ඒ වගේම aloe vera extract එක, ඒ වගේම tasmanian pearberry. මෙන්න මේ කියන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි මේකේ අන්තර්ගත වෙන්නේ. ඉතින් මේකෙන් ඩෙඩ් ස්කින් එක අයින් කරනවා වගේම aloe vera වලට පුළුවන්කම තියෙනවා අපේ ස්කින් එක ස්මූත් කරන්න, ස්කින් එකට අවශ්‍ය මොයිස්චර් එක ලබා දෙන්න. හොඳ ප්‍රතිඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරන ගමන් අපේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ The Ordinary brand එකේ එන glycolic acid toning solution එකට පුළුවන්කම තියෙනවා අපේ ස්කින් එකේ තියෙන මැරුණු සෛල ස්මූත්ලි අයින් කරනවා වගේම ස්කින් එක හොඳ බ්‍රයිට්නින් කරන්න, ස්කින් එකේ තියෙන uneven texture එක අඩු කරන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ ප්‍රොඩක්ට් එක අපේ ස්කින් එකේ තියෙන ගොඩක් ගැටලු වලට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි ෆේස් එකට වගේම මේක බොඩි එකටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගොඩක් බෙල්ල කළු වෙලා තියෙනවා නම්, රෆ් වෙලා තියෙනවා නම්, ඒ වගේම අන්ඩ්‍රාම්ස්, වැලමිට, දන හිස්,
ගොඩක් වෙලාවට විලුඹ රෆ් වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවල් වලටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම sensitive areas, bikini lines dark වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවලුත් smoothly අයින් කරගෙන dead skin එක අයින් කරන ගමන් ඒ හරියේ තියෙන dark skin එක අඩු කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරිම effective product එකක් තමයි මේ glycolic acid toning solution එක. exfoliating tone එක. ඉතින් ඔයාලට මෙන්න මේ products දෙක මෙන්න මේ වගේ sizes දෙකකින් බලා ගන්න පුළුවන් 240 ml ඒ වගේම 100 ml විදිහට. ඉතින් ඔයාලට ගොඩක් ගැටලු තියෙනවා නම් face and body use කරනවා නම් ගොඩක්ම effective මෙන්න මේ product එක ගන්න එක 240 ml එක 100 ml එක ඔයාලට පාවිච්චි කරන්න ගන්නත් පුළුවන්. face එකට විතරක් නම් පාවිච්චි කරන්නේ. ඔයාලට ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕනේ නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය size එකකින් අරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කලර් එකකින් තමයි මේ ප්‍රොඩක්ට් එක එන්නේ. ඒ වගේම ඔයාලට මෙන්න මේ බොටල් එකේ පොඩ්ඩක් වෙනසක් බලා ගන්න පුළුවන්. කලර් එකේ පොඩි අඩුවක් තියෙනවා. ඉතින් මේගොල්ලන් සඳහන් කළාම තියෙනවා මේ ප්‍රොඩක්ට්ස් ගන්න natural ingredients එක එක කාර්තුවෙන් කාර්තුවට ඒ ingredients වල පාට වෙනස්කම් එක්ක මේ වගේ තියෙන කලර් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔයාලා ගන්න මේ ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ විදිහට ලයිට් කලර් එකකට ඇවිල්ලා තියෙනවා නම් ඒක ඩුප්ලිකේට් ප්‍රොඩක්ට් එකක්වත් ඒ වගේ නෙවෙයි. ඩුප්ලිකේට් ප්‍රොඩක්ට්ස් අඳුරගන්න විදිහ වෙනමම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලයිට් පේල් yellow එකක් ඒ වගේම ඊට චුට්ටක් අඩු කලර් එකක් වගේ තියෙන්නත් පුළුවන්. ඉතින් මේගොල්ලන් සඳහන් කරලා තියෙනවා මේකේ ඍතු වලට එන ingredients වෙනස්කම් වලින් ingredients වල තියෙන colors වෙනස්කම් හින්දා මේ වගේ පාට වෙනස් වෙන්න පුළුවන් කියන එක. මේ product එක අපි දැන් කතා කරමු කොහොමද පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මේ exfoliating tone එක පාවිච්චි කරන්න පුළුවන් night time routine එකේදී. night time routine එකේදී ඔයාලා cleanse එකක් පාවිච්චි කරලා cleanse එකෙන් wash කරලා towel dry කරලා ඔයාලට පුළුවන් මේක cotton pad එකකට දාලා ඔයාලගේ face එක පිහිදන්න. සාමාන්‍යයෙන් ගොඩක්ම හොඳයි ඔයාලා තව active ingredients වර්ග පාවිච්චි කරනවා නම් මේ glycolic acid toning solution එක පාවිච්චි කරලා සාමාන්‍ය විනාඩි 20කින් විතර පස්සේ ඔයාලගේ routine එකේ ඉතුරු ටික කරනවා නම් මේක ගොඩක් වෙලාවට ඔයාලා cleanse කරලා towel dry කරපු ගමන් ඔයාලගේ cotton pad එකට මේක දාලා මේක මූණ පිහිදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ body එකේ ගැටලු තියෙනවා නම් underarms වැලමිට දනහිස් මෙන්න මේ දේවල් වලටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. night time එකේදී ඔයාලගේ body wash කරාට පස්සේ underarms cotton pad එකකින් පිහිදන්න. ඒ වගේම වැලමිට දනහිස් ගොඩක් වෙලාවට මෙන්න මේ අවුවට නිරාවරණය වෙන හරියදී වෙන තියෙන sunburns වගේ තියෙනවා නම් ඒ දේවල් වලටත් ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අතට හරි ඔයාලා cotton pad එකට හරි අරගෙන ඒ ගොඩක් ඩාර්ක් වෙලා තියෙන effectors areas වලට ඔයාලට මේ toning solution එක පාවිච්චි කරන්න පුළුවන්. බොඩි එකේදීත් ඔයාලා මේ toning solution එක පාවිච්චි කළා සාමාන්‍යයෙන් මිනිත්තු 15කින් පස්සේ වගේ body care routine එකේ ඉතුරු body lotions වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට මේ product එකේ සාමාන්‍යයෙන් මේක අපේ skin එකට apply කරාට පස්සේ active තියෙන වෙලාවෙදී ඒක active වෙන්න දීලා ඊට පස්සේ සාමාන්‍යයෙන් මිනිත්තු 15කින් පස්සේ ඔයාලගේ moisturizers වර්ග skin care routine එකේ නම් skin care routine එකේ ඉතුරු ටික ඔයාලට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක night time routine එකට ඔයාලට පාවිච්චි කරලා හොඳ result එකක් අරගන්න පුළුවන්. ඉතින් මේක daily night පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඔව් මේක daily night daily පාවිච්චි කරන්න පුළුවන් skin care routine එකේ product එකක් විදිහට තමයි හදලා තියෙන්නේ. නමුත් ඔයාගේ skin එක ගොඩක් dry නම් ගොඩක් dry sensitive පැත්තට තියෙන skin එකක් නම් ඔයාලට පුළුවන් මේ product එක දවසක් හැර දවසක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලට තියෙන්නේ ගොඩක් combination oily pimples ඇවිල්ලා තියෙන ගොඩක් වෙලාවට body acne තියෙන ගොඩක් පිටේ body acne තියෙනවා නම් මෙන්න මේ දේවල් වලටත් පාවිච්චි කරන්න ඔයාලට daily night time routine එකට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඔයාගේ skin එක dry නම් sensitive නම් ගොඩක් sensitive skin එකක් නම් patch test එකක් කරලා ඔයාලට මේක කිසිම බයක් නැතුව පාවිච්චිට ගන්න පුළුවන්. ඔයාලට කිසිම irritation එකක්, redness එකක්, කසන ගතියක්, ඉදිමෙන ගතියක් එන්නේ නැත්නම් patch test එකේදී දවසක් හැර දවසක් හරි දවස් දෙකකට පාරක් හරි ඔයාලට මේක night time routine skin care routine එකට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පාවිච්චි කරලා ඔයාලගේ skin එකේ තියෙන මෙන්න මේ ගැටලු වලට මේ product එක ගොඩක්ම effectively use කරන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ skin එකේ dead skin එක remove වෙලා නැතුව dull complexion එකක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ skin එකේ white heads black heads තියෙනවා නම් uneven texture එකක් නම්
පිම්පල්ස් ඇවිල්ලා පිම්පල් පැචස් තියෙනවා නම් සාමාන්‍ය මයිල්ඩ් ඇක්නි තියෙනවා නම් ස්කින් එකේ බම්ස් තියෙනවා නම් ඩ්‍රයි ස්කින් බම්ස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයිලි පිම්පල්ස් ගතියත් එක්ක තියෙන ඇක්නි කන්ඩිෂන් එකක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් වලටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. වගේ බොඩි එකේ අන්ඩ්‍රාම්ස් ඩාර්ක් වෙලා තියෙනවා නම්, වැලමිට දන හිස් කළු වෙලා තියෙනවා නම්, ඇඟිලි පුරුක් ඩාර්ක් වෙලා තියෙනවා නම්, බිකිනි ලයින්ස් ඩාර්ක් වෙලා තියෙනවා නම් මෙන්න මේ දේවල් අඩු කරගන්නත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බොඩි ඇක්නි ස්ට්‍රෝබෙරි ලෙග්ස් මෙන්න මේ දේවල් අඩු කරගන්නත් ඔයාලට මම මේ කියපු විදිහට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්නවලට හොඳම සොලියුෂන් එකක් තමයි මේ The Ordinary brand එකේ තියෙන glycolic acid toning solution එක. Looking for a quality beauty products? Discover high quality skincare, hair care, body care and all your beauty essentials designed to deliver real results. Now available at beautyharbour.lk. Visit beautyharbour.lk today and shop your favorites through the link below. අපි දැන් කතා කරමු මේ AHA 30% BHA 2% අන්තර්ගත පීලින් සොලියුෂන් එක ගැන. මොකද්ද මේ පීලින් සොලියුෂන් එක? මේක අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක ඩීප්ලි එක්ස්ෆෝලියේට් කරන කෙමිකල් එක්ස්ෆෝලියේට් එකක්. අපි කලින් කතා කරේ The Ordinary brand එකේ glycolic acid toning solution එක. glycolic acid toning solution එක leave-in toner එකක්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක අපි wash කරලා අයින් කරන ප්‍රොඩක්ට් එකක්. මේක අපිට සතියකට එකපාරක් දෙපාරක් පාවිච්චි කරන්න එන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔයාලගේ ස්කින් කන්ඩිෂන් එක අනුව ඔයාලට පුළුවන් මේක සතියට එකපාරක්ද දෙපාරක්ද පාවිච්චි කරන්න කියන එක තීරණය කරන්න. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයිලි කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයා මේක සතියකට දෙපාරක් පාවිච්චි කරන්න. ඔයාලට තියෙන්නේ ඩ්‍රයි සෙන්සිටිව් කන්ඩිෂන් එකක් නම් ඔයාලට සතියකට එකපාරක් පාවිච්චි කරන්න පැච් ටෙස්ට් එකක් කරලා. ඉතින් මේකේ අන්තර්ගතයන් මොන වගේද කියලා අපි දැන් කතා කරමු. AHA 30% අන්තර්ගත වෙනවා. AHA 30% කියන්නේ alpha hydroxy acid එක. alpha hydroxy acid එකට අන්තර්ගත වෙනවා glycolic acid, lactic acid කියන මෙන්න මේ වගේ ingredients. ඉතින් alpha hydroxy acid 30%, ඒ වගේම BHA 2%, beta hydroxy acid එහෙම නැත්නම් salicylic acid 2% include වෙලා තියෙන chemical exfoliate එකක් තමයි මේ AHA 30% BHA 2% peeling solution එක. මේකෙන් අපේ ස්කින් එකේ ඩෙඩ් ස්කින් එක ඩීප්ලි අයින් කරනවා වගේම ස්කින් එක බ්‍රයිට්නින් කරන්න, ඩාර්ක් පැචස් රිමූව් කරන්න, ස්කින් එක හොඳ ග්ලෝවි ස්කින් එකට, ග්ලාසි ස්කින් එකකට තියාගන්න ඔයාලට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැන් කතා කරමු. ඉතින් මම ඔයාලට කිව්වා ඔයාලගේ ස්කින් කන්ඩිෂන් එක අනුව අනිවාර්යයෙන්ම සතියකට එකපාරක්ද දෙපාරක්ද කියන එක තීරණය කරන්න. ඔයිලි කම්බිනේෂන් ස්කින් එකක් නම් ඔයාලා සතියකට දෙපාරක් පාවිච්චි කරන්න ඔයාලට තියෙන්නේ ඩ්‍රයි සෙන්සිටිව් කන්ඩිෂන් එකක් නම් පැච් ටෙස්ට් එකක් කරලා සතියකට එකපාරක් පාවිච්චි කරන්න ගන්න. මෙන්න මේ දේ හරිම වැදගත්. ඔයා මේක පාවිච්චි කරන්න ගන්න ඕනි ඔයා රිලැක්ස් එකේ ඉන්න දවසට කලින් දවසේ ඊවිනින් ටයිම් එකකට නයිට් එකට කියලා හිතාගන්න. ඉතින් ඔයා අනිවාර්යෙන්ම මේක නයිට් ටයිම් රූටින් එකට ඔයාලා රිලැක්ස් එකේ ඉන්න දවස් වල සන්ඩේ රිලැක්ස් එකේ ඉන්නවා නම් අවුවට එළියට යන්නේ නැත්නම් ඊට කලින් දවසේ සැටර්ඩේ ඊවිනින් ඔයාලා මේක පාවිච්චි කරන්න ගන්න. ස්කින් එක හොඳට ක්ලෙන්ස් කරලා ටවල් ඩ්‍රයි කරලා ඩ්‍රයි ස්කින් එකට හරිම තුනී ලේ එකක් ඊවන්ලි ඇප්ලයි කරන්න මූණට බෙල්ලට. ඉතින් ඇස් වටේ කට වටට හැර අනිත් ඒරියාස් වලට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරාට පස්සේ ඔයාලට චුටක් ඉචිනස් එකක් පොඩක් දැවිල්ල ගතියක් දැනෙන්න පුළුවන්. කසන දැවිල්ල ගතියක්. ඒක සාමාන්‍ය මිනිත්තුවකදී වගේ ඔයාලට ඒක දැනෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය වෙලා යනවා. ඒක මේකේ තියෙන ස්වභාවය. ඉතින් මේක අඩු වැඩි වශයෙන් දැනෙනවා. ඔයාලට ගොඩක් පිම්පල්ස් ඇක්නි වගේ ඇක්ටිව් ගතියක් තියෙනවා නම් ස්කින් එකේ. ඒකෝර මේක වැඩිපුර දැනෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට වඩා අඩුවෙන් දැනෙන්න පුළුවන්. ඔයාලට normal ස්කින් කන්ඩිෂන් එකක් නම් තියෙන්නේ. ඒ මේ ප්‍රොඩක්ට් එකේ ස්වභාවයක දැනෙන විදිහ එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඒක ඇලර්ජි රියැක්ෂන් එකක්වත් මොකක්වත් නෙවෙයි මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ස්වභාවය. ඉතින් මේක ඇප්ලයි කරලා අනිවාර්යෙන්ම ඔයාලා ටයිම් එකක් තියාගන්න. මේක විනාඩි 7ක් 10ක් ඇතුළතදී වොෂ් කරලා අයින් කරන්න ඕනේ. උපරිමයේ විනාඩි 10ක් විනාඩි 7ක් වගේ වෙනකම් විතරයි මේක අපිට ස්කින් එකේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේක වොෂ් කරලා අයින් කරන්න. මේක වොෂ් කරලා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් normal මොයිස්චරයිසර් එකක්
ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් නැති මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. නයිසිනමයිඩ්, හයලුරොනික් ඇසිඩ් වගේ දෙයක් ඔයාලට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ඔයාලට මේ කලර් එක බලා ගන්න පුළුවන්. මේක බෙරි එක්ස්ට්‍රැක්ට්ස් වලින් එන්නේ. ඉතින් බෙරි වල තියෙන පාට අණුව මේකේ වෙනස්කම් ඇති වෙනවා. ඍතු වශයෙන් ඒකත් වෙනස් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරොත් එහෙම මේක පීලින් සොලියුෂන් එකක්, කෙමිකල් එක්ස්ෆෝලියේට් එකක්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් ඔයාලට ඔයාගේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් කරගන්න, ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න, හොඳ ග්ලාසි ඉෆෙක්ට් එකකට ස්කින් එක තියාගන්න, ස්කින් එකේ තියෙන අඳුරු ලප කැලැල්ල අඩු කරගන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එක්ස්ෆෝලියේට් එකක්. ඉතින් ඔයාගේ ස්කින් කන්ඩිෂන් එක අනුව ඔයාලට මේක සතියකට එකපාරක්ද දෙපාරක්ද පාවිච්චි කරන්න කියන එක තීරණය කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට අන්ඩ්‍රාම්ස් වලට, සාමාන්‍යයෙන් අත්වල, දණහිස් වල ගොඩක් ඩාර්ක්නස් එකක් තියෙනවා නම් ඒ දේවල් වලට පාවිච්චි කරන්න ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා බොඩි වැක්ස් කරලා තියෙන දවසක් හරි අන්ඩ්‍රාම්ස් ෂේව් කරලා තියෙන දවසකදී වගේ පාවිච්චි කරන්න ගන්න එපා. ඒ වගේ නැතුව ඔයාලා නෝමලි හොඳට බොඩි වොෂ් කරලා ටවල් ඩ්‍රයි කරලා අවශ්‍ය තැන් වලට මේක ඇප්ලයි කරලා විනාඩි 7ක් 10ක් වගේ ඉඳලා වොෂ් කරන්න. ඒ විදිහට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඊට පස්සේ දවසේ ඔයාලා අවුවට එළියට යන්නේ නැතුව රිලැක්ස් එකේ ඉන්න දවසට පාවිච්චි කරන්න ගන්න. මොකද මේක පාවිච්චි කරාම අපේ ස්කින් එකේ තියෙන ඩෙඩ් ස්කින් එක එක්ස්ෆෝලියේට් වෙනවා. ඒකෙන් අපේ ස්කින් එකේ තියෙන ඊට පස්සේ නැවුම් ස්කින් එකක් ඒකේ අපි එළියට ගියොත් අවුවට නිරාවරණය වුණොත් ඩැමේජ් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම ඊට පස්සේ දවසේ සන්ස්ක්‍රීන් එකක් ඒ වගේම අවුවට එළියට යන්නේ නැතුව ඉන්න රිලැක්ස් එකේ ඉන්න දවසට කලින් දවසේ නයිට් ටයිම් එකට මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනි මේක පාවිච්චි කරලා ඉවර වුණාට පස්සේ එදා රූටින් එකට ඔයාලා සාමාන්‍ය මොයිස්චරයිසර් එකක්, නියාසිනමයිඩ්, හයලුරොනික් ඇසිඩ් වගේ සීරම් එකක්, ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චියට ගන්න එපා. නෝමල් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න ගන්න. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් දෙක අපි කතා කරපු ග්ලයිකොලික් ඇසිඩ් ටෝනින් සොලියුෂන් එක, HA 30%, BHA 2% අන්තර්ගත පීලින් සොලියුෂන් එක. මෙන්න මේ ප්‍රොඩක්ට්ස් දෙක පාවිච්චි කරලා ඔයාලට තියෙන මෙන්න මේ ගැටලු, ස්කින් එකේ ඩල්නස් එක, ඩාර්ක්නස් එක, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්, ඩෙඩ් ස්කින් එක අයින් කරගන්න, ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න, අන්ඩර්ආම්ස් ඩාර්ක්නස්, බොඩි ඇක්නි, වැලමිට, දණහිස්, සෙන්සිටිව් ඒරියාස් වල ඩාර්ක්නස්, මෙන්න මේ කියන හැම දෙයකටම හරිම රිසල්ට් එකක් අරගන්න හොඳම ප්‍රොඩක්ට්ස් දෙකක් තමයි මේ පීලින් සොලියුෂන් එක, ඒ වගේම ග්ලයිකොලික් ඇසිඩ් ටෝනින් සොලියුෂන් එක. ඔයා ගුණාත්මක රූපලාවන්‍ය නිෂ්පාදන සොයන කෙනෙක්ට ගුණාත්මක තත්ත්වයෙන් උසස් ස්කින් කෙයා, හෙයා කෙයා, බොඩි කෙයා වගේම බියුටි සම්බන්ධ ඕනෑම ගැටලුවකට අවශ්‍ය නිෂ්පාදන සහ ඒ මගින් හොඳම ප්‍රතිඵල ලැබෙන නිෂ්පාදන රසක්ම දැන් beautyharbour.lk විසින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමතිම නිෂ්පාදන තෝරගන්න පහළ ලින්ක් එකෙන් beautyharbour.lk වෙත දැන්ම පිවිසෙන්න. ඉතින් අද අපි කතා කරේ The Ordinary brand එකේ එන glycolic acid toning solution එක HA 30%, BHA 2% අන්තර්ගත peeling solution එක ගැන. ඉතින් මෙන්න මේ products ගැන තව දුරටත් විස්තර දැනගන්න. ඒ වගේම ඔයාලගේ skin condition එක අනුව මේක පාවිච්චි කරන විදිය හරියද, කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා විස්තර දැනගන්න ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ඔයාලගේ තියෙන ගැටලු skin එක ගැන වෙන්න පුළුවන්, බොඩි එක ගැන වෙන්න පුළුවන්, hair එක ගැන වෙන්න පුළුවන්, ඔයාලට තියෙන beauty සම්බන්ධ ඕනම ගැටලුවක් අපිට ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ පළපුරුදු සහිත ප්‍රවීණ beauty advisorsලා හරහා advice එකක් අරගෙන මේ නිෂ්පාදනයන් වගකීමක් සහිතව ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් beautyharbour.lk වෙබ්සයිට් එක හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් යාළුවොත් ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ළඟම තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ videos ආපු ගමන් බලන්න. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් හැමෝටම සුබ දවසක්.